තෙරුවන් සරණයි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. වෘෂභ ලග්න හිමි ඔබගේ ගෝචර ග්‍රහ ගමන අනුව පලාපල විස්තරය බලමු අපි දැන්. ඔබට වගකීම් වැඩි වෙන සැලසුම් ක්‍රියාත්මක වෙන මාසයක් හැටියට මුලින්ම සඳහන් කරන්න පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබට මේ මැයි මාසය තුල ඊටාම තීරණාත්මක කාල සීමාවක් බව සඳහන් කරන්න ඕනේ. මැයි මාසේ 15 වෙනිදා වෙනකොට රවි ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණීම ලග්න ඒරාෂ්ටකයෙන් මිදී සිටියද ඔබගේ පෞරුෂය සහ සමාජ තත්ත්වය ඉහළ නැංවීමට හේතුවක් වෙනවා. ඔබ ලග්න ඒරාෂ්ටකයෙන් මිදලා ඉන්නවා. ඔබගේ ගෝචර ග්‍රහ ගමනට ඔබගේ සෙනසුරුගේ බලපෑම ඔබගේ කේන්ද්‍රයට බලපවතින්නේ සෙනසුරු සඳු එක ස්ථානයක හිටියොත් විතරයි. මේ අවස්ථාවේදී ගෝචර ගමනෙන් උපතේ සඳු සිටි භාවයට ගෝචර ගමනින් සෙනසුරු ආවොත් එතන ඒරාෂ්ටකයක් හැදෙනවා. අර කලින් සඳහන් කරපු ග්‍රහචාරයත් එක්කම. කොහොමටත් වෘෂභ ලග්න හිමියන්ට යෝගකාරක සෙනසුරු නිසා සෙනසුරුගෙන් ලොකු හානියක් කොතනකදීවත් වෙන්නේ නැහැ. ජීවිත හානියක් වෙන්නේ නැහැ. නමුත් ජීවිතයේ රස්තියාදු කරවලා ජීවිතේ අවුල් කරවලා යම් යම් විනාශකාරී දේවන්ට හිත යොමු කරලා ඔබ අපකීර්තිමත් පුද්ගලයෙක් බවට පත් කරනවා. නමුත් ඒවත් පින් හා කුසල් තුලින් වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ පෞරුෂය සහ සමාජ තත්ත්වය ඉහළ නංවන්න ඔබට ගරු සත්කාර නම්බු නාම වගේ දේවල් ලැබෙන්න ඔබට ඉහළ පිළිගැනීමක් ඇති වෙන්න තිබුණු අපකීර්තිය ඉවත් වෙලා කීර්තිය උදා කර ගැනීමේ හැකියාව මැයි මාසේ 15 වෙනිදා ඉඳන් ඔබට ආරම්භ කෙරෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. මාසයක් පුරා ඔබට කාර්යබහුල තත්ත්වය වැඩි වෙන අතර දෙස් විදෙස් ගතව කරන කටයුතු වලින් තැන් තැනට යාමට ඔබට ඉඩ ප්‍රස්තාව ඇති වෙනවා. ලංකාව ඇතුළතත් ලංකාවෙන් පිටතත් තැනින් තැන ගමන් කිරීමේ අවස්ථාව සහ කාර්යබහුල තත්ත්වය වැඩි වෙන්න පුළුවන් කියලා වෘෂභ ලග්න හිමියන් සඳහන් කරනවා. මෙතෙක් කල ප්‍රමාද වෙලා තිබුණු කටයුතු කීපයක් නැවත ආරම්භ කරලා ක්‍රමවත් පවත්වාගෙන යාමේ හැකියාව තියෙන බවත් සඳහන් කරනවා. ඒත් එක්කම ඔබ රැකියාවක් කරනවා නම් ව්‍යාපාරයක් කරනවා නම් ඒ අදාළ ශ්‍රේෂ්ඨයේ කැපී පෙනෙන වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. ලග්නාධිපති සිකුරුගේ ගෝචර ගමන සමග ඔබ වෘෂභ ලග්න හිමි ඔබ යම්කිසි සංස්කෘතිකමය වශයෙන් කලා වශයෙන් කලා ශ්‍රේෂ්ඨයේ කටයුතු කරන කෙනෙක් නම් ඔබ වෙළඳ ව්‍යාපාර වල කටයුතු කරන කෙනෙක් නම් ඔබ ඒ වෘෂභ ලග්න හිමියන්ට විශේෂ වාසි ධනලාභ සහ විශේෂ වාසි සැලසෙන බව සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම රැකියා ස්ථානයේදී ඔබ ව්‍යාපාරයක් නොකර රැකියාවක් කරන කෙනෙක් නම් රැකියා ස්ථානයේදී තීරණ ගන්නකොට ඒ ස්ථානවල ඔබේ මතයට වෙන්දට වඩා ප්‍රමුඛ ස්ථානයක් ඔබේ මතයට වෙන්දට වඩා ගරුත්වයක් ලැබෙන බව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම වෘෂභ ලග්න හිමියන් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මැයි මාසේ දෙවනි සතියෙන් පස්සේ ඒ කටයුතු සඳහා සුබ කාලය උදා වෙන බව සඳහන් කරන්න ඕනේ. ඔබට ධනය ලැබීම සහ ආර්ථිකය පිළිබඳව කතා කරනකොට ආර්ථික පැත්තෙන් බලනකොට ඔබට ලැබීමේ අලුත් මාර්ග විවෘත වෙනවා. විශේෂයෙන් නිවාස ඉඩකඩම් සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් ඔබට විශේෂ ප්‍රතිලාභ ලැබෙනවා. නිවාස ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් කරන ගනුදෙනු වලින් ඔබට ලාභ ලැබෙනවා. ඔබ මේ ශ්‍රේෂ්ඨයන්ට සම්බන්ධ කෙනෙක් නම් වෘෂභ ලග්න හිමි ඔබට අනිවාර්යෙන් මේ මැයි ජූනි මාස දෙක ඇතුලේ විශේෂ ධනලාභ සහ යාන වාහන ඉඩකඩම් වලින් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම කෙසේ වෙතත් ඔබට දෙවැන්නේ ගුරුගේ පිහිටීම නිසා මුදල් ඉතිරි කර ගැනීමට වඩා ආයෝජනය කරලා ඒවා දෙගුණයක් තුන්ගුණයක් කරගන්න. ඒ වගේම දීපල මිලදී ගන්න, දීපල සම්බන්ධයෙන් හරි තීරණ ගන්න, ඒ වගේ දේවල් වලට සල්ලි එක තැන තියන් ඉන්නේ නැතුව, මුදල් එක තැන තියන් ඉන්නේ නැතුව ඒවා ආයෝජනය කරලා දියුණුව සම්බන්ධ කටයුතු වලට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව හරි අවධානයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඔබගේ ගෘහ ජීවිතය, ඔබගේ ආදර ජීවිතය, ඔබගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක බලනකොට පවුලේ ආදරයත් ඒ වගේම ආදරය සහ පවුලේ සමගිය මේවා වර්ධනය වෙන කාලයක් ඔබ පෙම්වතෙක් නැතුව හිටියනම් පෙම්වතියක් ලබන්න සුදුසු කාලය.
යම්කිසි අමනාපයක් තිබුණා නම් මිත්‍ර වෙන්න කාලය. පෞල් ජීවිතයත් එහෙමයි, ප්‍රේම සම්බන්ධතාත් එහෙමයි. ඒ විදිහට ඔබට ඥාති මිත්‍රාදීන් සමගද සුහදතාව වර්ධනය කරගන්න මේ කාලේ සුහදතාවය වැඩි දියුණු කරගන්න මේ කාලේ හොඳයි කියන එක සඳහන් කරන්න ඕනේ. අවිවාහක අයට විවාහ මංගල යෝජනා පැමිණෙන්නත් ඒ යෝජනා ස්ථිර වෙලා විවාහයන් දක්වා පවතින්නත් මේ කාල සීමාව ඉතා සුබ බව සඳහන් කරනවා. වෘෂභ ලග්නයේ හිමි ඔබ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී අනිවාර්යයෙන්ම උස්නාධික රෝග, ඇස්වල දැවිල්ල, ඒ වගේම මූණේ ඇතිවෙන ලපකලල්ලාදිය, ඒ වගේම ශරීරය පුරාම ඇතිවෙන කුෂ්ඨ, ඒ වගේම දාඩිය බිබිලි, ඒ වගේම ශරීරයේ යම් කිසි විදිහට ඇතිවෙන ආසාදන තත්ත්වයන්, ඇලර්ජික් කියන්නේ ආසාදිත තත්ත්වයන් පිළිබඳව විමසලිමත් වෙන්න ඕනේ. ඒ වගේම සම්බර ආහාර වේලක්, වැඩිපුර ජලය පානය කිරීම අනිවාර්යයෙන්ම ඔබ මේ මාසය තුලදී සිද්ධ කරන්න ඕන. අනිවාර්යයෙන්ම නියමයන් සහ පිළිවෙත් අතරට ගැනෙනවා. වෘෂභ ලග්න හිමි ඔබට විශේෂ උපදේශයක් දෙනවා. අන් අයගේ ඕපදූප වලට කන් නොදී තමන්ගේ ඉලක්කය කරා නොබියව ගමන් කිරීම සිද්ධ කරන්න. ඒ තුලින් ඔබට සාර්ථකත්වය අත් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ මැයි ජූනි මාස දෙක ඇතුළත අන් අයගේ ඕපදූප වලට කන් නොදී තමන්ගේ ඉලක්කය කරා නොබියව ගමන් කරන්න ඔබට සාර්ථකත්වය අත් කරගන්න හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. වෘෂභ ලග්න හිමි ඔබ ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගෙන ඒ අනුව ඔබට යම්කිසි සුබ අසුබ කෙසේදයි කියා පලාපල දැනගෙන ඒ වත්පිළිවෙත් අනුව කටයුතු කරන්න. ජය වර්ණයේ හැටියට සුදු හෝ ක්‍රීම් පැහැය ගන්න. ජය අංක හැටියට අංක 6 සහ අංක 5 ගන්න. සුබ දවස් හැටියට බ්‍රහස්පතින්දා සහ බදාදා දවස් ගන්න. සිකුරාදා දවස් වලට උදෑසන සුදු මල් පූජා කරලා බුදුන් වැඳලා සුදුමල් පූජා කරලා ලක්ෂ්මී මෑණියන් වැඳීම සුබයි. සිකුරාදා දවසක දුප්පත් කාන්තාවකට කිරි සහිත ආහාර වේලක් පිරිනැමීම සිද්ධ කරන්න. ඔබ දුප්පතුන්ට යම් කිසි විදිහට ආහාර පාන ලබා දීම සිද්ධ කරන්න. එයින් ඔබගේ නරක ග්‍රහපල දුර වී සහනය සලසා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබගේ සියලු කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.